අද මම කතා කරන්න යන්නේ හරි අපූර්ව උපත් පාලන ක්‍රමයක් ගැන. මේකෙදි පුංචි උපකරණයක් තමයි භාවිතා කරන්නේ. මේක අපි හඳුන්වන්නේ IUD කියලා. එහෙමත් නැත්නම් IUCD කියලා. ඒක දිග නම ගත්තොත් එහෙම Intrauterine Contraceptive Device. මේ උපකරණය ගැප් ගැනීම වළක්වන්න ගර්භාෂයට ඇතුල් කරන කුඩා T හැඩයෙන් යුක්ත උපකරණයක්. මේක දිගු කාලිනව පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් ආරක්ෂිත උපත් පාලන ක්‍රමයක්. ඒ වගේම මේ උපකරණය අයින් කරලා නැවත ආපසු සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මේ IUD වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි තඹ වලින් හදපු IUD. අනිත් එක තමයි හෝමෝන නිකුත් කරන්න පුළුවන් IUD. දැන් අපි බලමු මේ උපකරණයෙන් කොහොමද උපත් පාලන ක්‍රමය සිදු වෙන්නේ කියලා. තඹ වලින් හදපු IUD එක ගත්තාම ඒකේ තඹ අඩංගු වෙනවා. එතකොට මේ තඹ අඩංගු IUD එක ගර්භාෂය තුළ තියෙනකොට ශුක්‍රාණු ගර්භාෂයට ආවට පස්සේ අර IUD එකේ තියෙන තඹ වලින් ගර්භාෂය තුළ ශුක්‍රාණු වලට විශේෂිත පරිසරයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ශුක්‍රාණුවටයි ඩිම්බයටයි සංසේචනය වෙන්න බැරි වෙලා උපත් පාලනය සිදු වෙනවා. ඒ වගේම හෝමෝන අඩංගු IUD එක ගත්තාම මේකට පුළුවන් ප්‍රොජෙස්ටරින් කියන හෝමෝනය ශ්‍රාවය කරන්න. මේ ප්‍රොජෙස්ටරින් මගින් ගැප් ගල ශ්ලේෂ්ම මලයේ ඝනකම් කරලා ශුක්‍රාණු ගර්භාෂයට පිවිසෙන එක වළක්වනවා. එතකොට මේකෙදිත් ශුක්‍රාණුවටයි ඩිම්බයටයි සංසේචනය වෙන්න බැරි වෙලා උපත් පාලනය සිදු වෙනවා.